කාලය කියන දේ ගලාගෙන යනවා. ඒ හන්දා අපිට ඒ කාලය ගියපු කාලය ආපහු පාරක් ගන්න බෑ. ඒත් එහෙම අපිට ඒ කාලය ගන්න පුළුවන්. එහෙම නැත්තම් අපිට ඉස්සරහා තියෙන කාලයකට යන්න පුළුවන්. ඔව්. ඒකට තමයි කියන්නේ ටයිම් ට්‍රැවල්. එහෙම නැත්තම් කාලතරණය. විද්‍යාඥයෝ විසින් පසුගිය වසර 150 තුළ කාලතරණය පිළිබඳව පරීක්ෂණ 1000කට වඩා පවත්වලා තියෙනවා. උදාහරණයකට ගත්තොත් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ රිලේටිවිටි තියරි එක. එයා කියලා තියෙනවා අපි ගොඩක් වේගයෙන් ගමන් කරොත් අපිට කාලය හරහා යන්න පුළුවන් කියලා. ඔව්, එහෙම මතක් කරද්දිම එහෙම කියද්දි මට මතක් වෙනවා The Flash Seasons, The Flash TV series එක. ඉතින් ඒකේ තියෙන කොටසක් ෆ්ලෑෂ් වේගයෙන් ගමන් කරද්දී එයා අතීතයට යනවා. ඉතින් අපිට දැන් තියෙන තාක්ෂණයෙන් අතීතයට යන්න බෑ කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. ඒත් අනාගතයට යන එක තියරිටිකල් ලෙවල් එකේ තියෙනවා. ගොඩක් කට්ටිය කියලා තියෙනවා මේ ලෝකෙ වටින් ගොඩක් කට්ටිය කියලා තියෙනවා ඒගොල්ලෝ කාලතරණය කරාරු කියලා. ඒත් ඒක තාම කන්ට්‍රොවර්ෂල්. මතභේදාත්මකයි. ඒ කොහොම වුණත් අපිට කාලය තරණය කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඒ තමයි අද දවස. අපිට අද දවසේ කරන දේවල් වලින් හෙට දවස වෙනස් කරන්න පුළුවන්. උදාහරණයකට හිතන්න. අද දවසේදී ඔයා මොකක් හරි දැනුම තියෙන පොතක් කියනවා. හෙට දවසේදී ඔයාට ඒ දැනුම ආග්‍රහණය වෙනවා. ඔයාට ඒ දැනුම ඔයාගේ තමයි දැන් ඒ දැනුම. ඉතින් මම නම් කියන්නේ කාලතරණය කරනවා නම් හොඳම වෙලාව තමයි දැන්. මොකද අතීතයට යන එක තව ටික කාලෙකින් විද්‍යාඥයෝ අපිට හොයලා දෙයි. බොහෝම නුදුරේදීම අපිට ඒකත් දැනගන්න ලැබෙවි. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් දැනගන්න subscribe කරන්න මගේ channel එක.